අයිබෝන් සුබ දවසක් වේවා යාළුවෝ හැම දිනාටම. අදත් පබාවි ජපාන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ජපාන් කතා කරන්න නැතුවම බැරි අලුත්ම වචන සෙට් එකක් තමයි ඔන්න අද අරගෙන ආවේ. ඉතින් මේ වචන වල සමහර වචන ඔයාලට ඇහිලත් ඇති. එහෙම නැත්නම් ඔයාලා අලුතෙන්ම මේ වචන අද ඉගෙන ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් පරක්කු නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඒ වචන මොනවද කියලා. පළවෙනියටම කතා කරන වචනේ තමයි තොක්කොරෝ දොක්කොරෝ. තොක්කොරෝ දොක්කොරෝ. තනින් තන වගේ අර්ථයක් තමයි තියෙන්නේ. මෙතන උදාහරණයට අරගෙන තියෙනවා රෙපෝතොනෝ තොක්කොරෝ දොක්කොරෝගා මචිගත්තේ ඉතා. රෙපෝතොනෝ තොක්කොරෝ දොක්කොරෝගා මචිගත්තේ ඉතා. වාර්තාවේ තනින් තන වැරදිලා තිබුණා. ඔයාලට දැන් තේරෙන්නේ නැති මේ තොකොරෝ දොකොරෝ කියන එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මොන වගේ තේරුමක්ද එන්නේ කියලා. ඉතින් තවදුරටත් උදාහරණ අරගෙන කතා කරොත් එහෙම ඔන්න අපි හිතමු කෝයෙන් එකේ තනින් තන බංකු තියලා තියෙනවා. කෝයෙන් එකේ තනින් තන බංකු තියලා තියෙනවා. කෝෙන්නෝ තොකොරෝ දොකොරෝ ni benchi ga oite arimasu. Koenno tokoro dokoro ni benchi ga oite arimasu. Koen එකේ තනින් තන බාංකු තියලා තියෙනවා. ඔන්න එතනත් මේ තනින් තන කියන්නේ තොකොරෝ දොකොරෝ කියන එක පාවිච්චි කරලා තියෙනවා. තව උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. අපි හිතමු දැන් නගරේ තනින් තන කොම්බිනි තියෙනවා. මචිනෝ තොකොරෝ දොකොරෝ ni කොම්බිනි ga arimasu. මචිනෝ තොකොරෝ දොකොරෝ ni කොම්බිනි ga arimasu. නගරේ තනින් තන කොම්බිනි තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ තනින් තන කියන්න ඔයාලට තොකොරෝ දොකොරෝ කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කතා කරන වචනේ තමයි අත්තොයුම. අත්තොයුම. ඊටමත් කෙටි කාලයක් වගේ අර්ථයක් තමයි තියෙන්නේ. මෙතන උදාහරණයට අරගෙන තියෙනවා අත්තොයුමානි shikenga owattane. අත්තොයුමානි shikenga owattane. මාර ඉක්මනට එහෙම නැත්නම් ශනිකව විභාගේ ඉවර වුණානේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ අත්තොයුමා කියන වචනේ තේරුම කොහොමද එන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් කියනවා අර ශනික පොඩි වෙලාවක්. අපි කියන්නේ මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අන්න ඒ වගේ පොඩිම පොඩි වෙලාවක්. අන්න ඒ වගේ තේරුමක් තමයි මෙතන එන්නේ. ඉතින් අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් අත්තොයුමානි යසුමි ගා වරිමස්තා. අත්තොයුමානි යසුමි ගා වරිමස්තා. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට නිවාඩු ටික ඉවරයි. අපි කියන්නේ ශනිකේ නිවාඩු ටික ඉවර වුණා. ඉක්මනට නිවාඩු ටික ඉවර වුණා. ඉතින් අන්න ඒ වගේ තේරුමක් තමයි එන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් මෙන්න මේ පොඩි කාලයක් ඒ වගේ තේරුමක් එන්න මේ අත්තොයුමා කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි මේකට තවත් උදාහරණයක් ගත්තොත් එහෙම ඔන්න දැන් ඉතින් ඔය කට්ටිය කියන්නේ හරිම පොඩි කාලෙකින් ළමයි ලොකු වෙනවා කියලා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ වචනේ දාලා. අත්තොයුමානි කොදොමොගා ඕකිකුණත්තා. අත්තොයුමානි කොදොමොගා ඕකිකුණත්තා. හරිම පොඩි කාලෙකින් ළමයි ලොකු වුණා. ඔන්න මෙතනත් මේ හරිම පොඩි කාලෙකින් අන්න ඒ වගේ අර්ථයක් එන්න මෙතන දාලා තියෙනවා අත්තොයුමානි කියන වචනේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ තේරුමක් එන්න මේ වචනේ පාවිච්චි කරලා කතා කරන්න පුළුවන්. ඊළඟට කතා කරන වචනේ තමයි මමොනකෝ. මමොනකෝ. ඉක්මනින් එහෙම නැත්නම් නොබෝ වෙලාවකින් එහෙම නැත්නම් සුළු මොහොතකින් වගේ අර්ථයක් තමයි තියෙන්නේ.
මේ වගේ අර්ථ එන්න පොලයිට් විදිහට පාවිච්චි කරන වචනයක් තමයි මේ මමොනකු කියලා කියන්නේ. ඉතින් මෙතන උදාහරණයට අරගෙන තියෙනවා මමොනකු shiken ga hajimarimasu. මමොනකු shiken ga hajimarimasu. ඉක්මනින් එහෙම නැත්නම් නොබෝ වෙලාවකින් විභාගය පටන් ගන්නවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ මමොනකු කියන වචනේ තේරුම කොහොමද එන්නේ කියලා. අර අපි කියන්නේ සුගු කියලා. ඒ කියන්නේ ඉක්මනින්. අන්න ඒ වගේ වචනේ සාමාන්‍ය පොලයිට් විදිහට මේ මමොනකු කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඉක්මනින් කියන්න පොලයිට් විදිහට මමොනකු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උදාහරණ අරගෙන බලමු. ඔන්න ඔයාලට දැන් සාමාන්‍ය ඔයාලට ඇහිලා ඇති. ස්ටේෂන් එකේ එහෙම ගියපුවාම මමොනකු දේශගා මයිරිමස්. මමොනකු දේශගා මයිරිමස්. ඒ කියන්නේ ඉක්මනින් කෝච්චිය එනවා. ඉක්මනින් කෝච්චිය එනවා. ඉතින් මෙන්න මෙතන මේ ඉක්මනින් කියන්නේ මමොනකු කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට නිතර ඇහිලා ඇති මේ වචනේ. තව දෙයක් තමයි ඉතින් දැන් ට්‍රේන් එකේ යනකොටම ඔන්න ඉතින් ඊළඟ ස්ටේෂන් එක දැන් නගෝයා නම් ඊළඟ ස්ටේෂන් එකට මමොනකු නගෝයා දෙස් නගෝයා දෙස් කීකේ ඇහිලා ඇති ඔයාලට අනිවාර්යයෙන්. එහෙම නැත්නම් මමොනකු ටෝකියෝ දෙස් ටෝකියෝ දෙස්. ඒ කියන්නේ ඉක්මනින් ටෝකියෝ වලට නැත්නම් ඉක්මනින් නගෝයා වලට. ඉතින් අන්න ඒ වගේ මේ මමොනකු කියන වචනේ ඉක්මනින් කියන්න පොලයිට් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් අද මම මේ කතා කරපු වචන ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ජපන් කතා කරනකොට. ඉතින් ඔන්න ඔයාලා කලින් අහලා තියෙන්නත් පුළුවන් නැත්නම් ඔන්න ඔයා පළවෙනියටම මේ වචන ඉගෙන ගන්නවා වෙන්නත් පුළුවන් අද. ඔන්න ඉතින් ඔයාලට පුළුවන් මේ වචන දාලා මම හැමදාම කියනවා වගේ ජපන් අයත් එක්ක කතා කරන්න. ඔන්න එතකොට ඔයාලට අනිවාර්යයෙන් මේ ජපන් භාෂාව තව ඉක්මනටම වැඩි දියුණු කරගන්න හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා පබාවි ජපන් මගේ YouTube channel එක subscribe කරන්න. මොනවාම හරි ඔයාලට මොනවා හරි ගැටලු සහගත තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අපි ඒවට අනිවාර්යෙන් උත්තර දෙනවා. එහෙනම් තවත් ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන්න. අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.